කෙහෙලිය රඹුක් කැල්ලේ මම පළදීමේ අග්‍රඵලයට වෙවිලා ඒ පළදීම සිදුවන්නේ කාටද? ඔෆිෂියල් බිරින්දෑද? පල්ල කාලා තින්නේ අයිතාලේස අඹුරකට සල්ලි වලින් තමයි. අද අඹුරකට ලක්ෂ 25ක් නේ. හිටපු සෞත් අමාත්‍ය සතපාක්වත් වංචා නොකරපු තෙල් නිදියක් හම්බුනා කියලා පාටියක් කරපු පරපවුති. මේ පාටි පිටින් ගෙනල්ලා දැම්මේ පාලමුරට ඇවිල්ලා කවුද? අතල්ලා. අපම මෙතන කොටනද දැන්? අට පරිස්සම් කරගෙන ඉන්නේ නැතුව කණිලාගේ ලෙව කකා සූප්පු කර කර ඉඳලා ලංකාවේ YouTube අවකාශයේ පරියෙක් ඉන්නවා. කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ හැඳින එපව් දුර්ලන උපදේශේ නොදුන මැනවිතුන් දොර අවකාශේ මේවා ඉතින් රෝවැඩ සංග්‍රහයේ කියවල ඇති නේද කවුද? කෙහෙලිය රඹුක් කැල්ලේ කියවල ඇති නුවර පළාතේ ඉති පුද්ගලයා නේ ඈ නුවර කලාවේ අය කියවනවා නිතරම මේ රෝවැඩ සංග්‍රහයේම නේ. ඒකට දැන් ඉතින් කියවන්නේ මොනවද? මෑත කාලේ ඒ කියන්නේ පව් පළදීමේ අග්‍රඵලයට වෙවිලා ඒ පළදීම සිදුවන්නේ කාටද? කෙහෙලිය රඹුක් වැල්ලට. වර එක හිටිය එකපාරක් අර ඉමියෝ නොබි ගොබ්ලින් මොකද්ද මතත් පැටලෙනවා වචනේ මට. ප්‍රතිදේහයක එන්නත් කොහොම ලේසි පටල ගන්න ඕනේ නැහැ. කොහමරි ඒක සම්බන්ධයෙන් මාස 6කට ආසන්න කාලයක් හිටිය ඒ වෙලාවේ මමත් බලන්න ගියා. ඊට පස්සේ නැවතව ඔන්න එළියට එනවා. ඇවිල්ලා නැවතවතාවක් යනවා. පොදු දීපල පරත යටතේ තමන්ගේ යාළුවන්ගේ නම් වලින් ඥාතින්ගේ නම් වලින් මුදල් අරගෙන ඔන්න ඇතුළට එනවා. ඔන්න අද වෙද්දී අරුමේ පරිසම් දීලා තියෙන කෙහෙලියට විතරක් නෙමෙයි කාපංක මුල් පවුරත් එක්ක කියලා කෙහෙලියගේ බිරින්දෑද බිරින්ද ඒ කියන්නේ ඔෆිෂියල් බිරින්දෑද දියණියද මෙන්න මෙහෙමයි කතන්දරේ තුන් දෙනාම දැන් ඔන්න අත්අඩංගුවටපත් වෙලා තියෙනවා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක් වැල්ල ඔහුගේ බිරිඳ හා දියණියව අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් මොකද හිතෙන්නේ? දීප ඡන්දය ගැන මොකද හිතෙන්නේ? ආඩම්බරයක් හිතෙනව නේද? ඔව්. මේ විතරක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ දන්නවා කෙහෙලියගේ මේ වෙන විදිහට බල්ලගේ විතරයි ප්‍රශ්න කරේ නැත්තේ. බල්ලට කට උත්තර දෙන්න විදියක් නැහැ නේද? නැත්තම් බල්ලා කාලා තින්නේ අයිතාලේස අඹුරකට සල්ලි වලින් තමයි. ඉතින් මගේ මිත්‍රයා වුණත් කියන්න ඕනේදී. මගේ උත් අඹුරකට ලක්ෂ 25ක් නේ. ඒකත් කියන්න එපා. ඒකත් ඉල්ලන්න ඕන මේ පල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැම්ම නම් ඒකත් ගන්න පුළුවන්. දී දුන් දේ සෝදයි නොදුන් දේ ගදයි කියලා දීපු දේ ඕම කාලා වමාරන්න තියෙන්නේ. ඉතින් ඔබ සතුටු වෙන්න අර නිරන්තරයෙන්ම අපි සතුටු වෙන්න කරුණක් තමයි අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රංග දිසානායක මැතිතුමා ගැන අපිට මාර ආඩම්බරයක් තියෙනවා. මම අර මම දැක්ක ප්‍රෝග්‍රෑම් එකක ටීවී channel එකක කියනවා ෆයිල් 4000ක් විතර තියෙනවා. අලුතෙන් ආයි දෙන්න දෙයක් නැහැ. මේවා නිකන් යට ගහලා තිබිච්ච ෆයිල් ඒවා ටික හරියට විමර්ශන කටයුතු පූර්ණිමට කරගෙන යනවා. ඒවා සක්‍රිය කරලා තියෙන්නේ ඒවා ශීඝ්‍රගාමී කරලා තියෙන්නේ. ඒ ශීඝ්‍රගාමී කරපු නිසා තමයි එක දිගට හරහාට එන්නේ. අපි නොහිතන චරිතත් එන්නේ වෙලේද. හැසි ජයවර්ධනපුර අම්බි යා රෝහලි විශේෂඥ වෛද්‍යවරිය දැන් දන්නවනේ ඉතින් එයත් ඇතුලේ. ඔන්න කොහොමරි අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මට උදේම ආව නිවුස් එක. ඒ නිවුස් එක ආපු ගමන් මේ කාමන්ත තමයි කිව්වේ මෙන්න මේගොල්ලෝ අත්අඩංගුවටපත් වෙලා කියලා අපි ඔෆිෂියලි ඒක නිවුස් එක එනකන් අපි ගැහුවේ නෑ. දැන් තමයි පත් වෙලා තියෙන්නේ. අයථා වත්කම් ඉපැයීමේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකට මෙලෙස කේලිය රඹුක් වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. 2024 මාර්තු 14 වෙනි දින අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලවේග සංවිධානය. ඔව් කමන්තල තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරන ලද හිටපු අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු ඇති බව වාර්තා වෙනවා. එම වත්කම් බැරකම් විගණනය කළ යුතු බවට පැමිණිලි කෙරුණු ලයිස්තුවේ ඕන් අහගන්න අනේ මෙන්න මේ අයටත් දැන් රෙද්ද රෙවිලා තියෙන්නේ ඈ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය සතපාක්වත් වංචා නොකරපු තමන්ගේ අර බිරිඳ ගෙදර ඉන්නේ නැද්දි අනියම් අඹුවත් එක්ක ලේකම්වරියත් එක්ක අර වටේ දිවේ හෙළුවෙන් ඈ මේසේ වටේ වට පැන කොටු පැන ඇල්ලේ වට ගන්න හොයන්නේ. එතකොට එනවා මේ බිරිඳ යාන්නේ ඈ ඒ බිරිඳ ඇවිල්ලා අම්මුර අතේ මාට්ටු හෙළුවෙන් ඉන්නකොට නේ කවුද යා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙන සෞඛ්‍ය නෙමෙයි ඔහුදී ගුවන් සේවා අමාත්‍ය කවුද නිමල් සිරිපාල සිල්වා. දැන් ඉතින් අර ඒවා ඒ දවස්වල ලිංගික කටයුතු ගැන ඔන්න දැන් ලස්සනට කටයුතු කරමින් යනවා ඒ වටේ. එතකොට ඒකට නෙවෙයි අල්ලස් සම්බන්ධයෙන්. එතකොට එළපවුසි අම්මට උඩු ඒ අනිත් පොර මට මතකයි කොහෙන්ද මොන තෙල් නිදියක් හම්බුණා කියලා පචයක් කරපු පරපවුසිය ඒ තනිකා ඊළඟට තමයි මේ එන්නේ කවුද කිඹුල් රාජිත අම්මට උඩු නැව්ගිලොපේකේ කිඹුල් රාජිත තියෙනවා අනිකා පව් දෙයියනේ මේ කාට යකෝ ජනාධිපති වෙලත් අපෙන් කකා ඉන්නවා අද අපේ බදු මුදල් වලින් කකා ඉන්න මල පෙරේතයා හිටන් හුටන්නොත්
මෛත්‍රීපාල සිරිසේන. මේකට කාමන්ත්‍රණ තිබ්බේ මෛත්‍රීපාල සිරිසේන විතර නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේනගේ දුව චතුරිකා සිරිසේන. ඊට පස්සේ දහම් සිරිසේන. ඒ කාලකන්ණි කොහොමද හෝටල් ගත්තේ? මේ වාහන ගත්තේ? මේ පොමණ ධනස්කන්ධයක් කොහොමද තාත්තා ජනාධිපති වුව පසු හම්බ කරගත්තේ කියලා ඒවත් මේ නම් ටිකට දාන තිබ්බා. එතකොට අනේ අම්මී ඈ ගැහුවේ අර මුට්ටි පාටි පිටින් ගෙනල්ලා දැම්මේ පාලමුරට ඇවිල්ලා කවුද? මුට්ටි දැම්මේ කවුද ගඟට? අර මේ කාරිය අදගෙන ඇවිල්ලා කවුද කෑ ගැහුවේ? හරි ඊළඟ එක්කෙනා අම්මී පැල්මඩුල්ලෙන් පාත්වෙත් ආදරණීය පවිත්‍රා වන්‍යාරච්චි. ඔන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔන්න තව ඉන්නවා දුරාචාර්ය කවුද මචං? දුරාචාර්ය කියන්නේ නෑ දුරාචාර්ය කම කියන්නේ මහාචාර්ය කම දුරාචාර්ය විදිහට පාවිච්චි කරපු. එතකොට අපේ කවුද වෛද්‍ය කාපි 4000කද කොච්චරද වදසත්කම් කරයි කිව්වේ සිසීරියන් සත්කම් කරන මුවාවෙන් තන්න ජයසුමන අම්මට උඩු රෙද්ද රිවිගෙන කෑ ගැව්වේ තන්න ජයසුමන අයගේ දනුත් මේකේ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ස්ලෑෂ් වෙලා ඉන්න. මේ එතකොට මේ මතල්ලා අතන මෙතන කොතනද දැන්? අතන මෙතන රතනගෙත් තියෙනවා. රතන ගෝතමී පාරේ. කොරල්ලේ ගෝතමී පාරේ ඔහුගේ අසපුව තියෙනවා. මාත්‍ය නිතර ආගී තැන මේ කෝගයක් කරන්න. වෙනම මගුලවත් නෙමෙයි. රතන ඒ නාගරික සංවර්ධන අධිකාරියට අය. ඒ භූමිභාගය ගෝඨාගේ කාලේ මහින්දගේ කාලේ ගොඩ කරේ කොහොමද? ඒවත් මේ නීත්‍යානුකූල ගොඩ කිරීමක් නෙමෙයි. ඉතින් ඒවා ගැනත් ඉස්සරහට හොයන්න වෙනවා. එතකොට ඒ යනකොට විමලේ ඔබ හිතුවද මේ වෑන් නෑ කියලා ඔබට යහතින් ඉන්න පුළුවන් කියලා? ඉන්න බෑ. අර 40 ලිස්ට් එකේ තියෙනවා කියලා කවුද කිව්වේ? විමලේ මවුබේ පංචායුධේ ඔයාමයි කිව්වේ. මල කෙලියක් නේ අපෝ මේ අනුර කුමාර කියන එකේ තමුත්තේ ගෙමින් ඇවිල්ලා අර ටොපි චොක්ලට් විකුණු හිටපෙකා ඒ කාලේ මොන මගුලටද අපෝ මේ රටේ ජනාධිපති උනේ? මේ ජනාධිපති උන්නේ නැත්තම් මේ එකෙකුටවත් කිසිම මේ සන්තෑසියක් නැහැනේ. නිමල් සිරිපාල් සිල්වා කියන්නේ ඔෆිෂියලි ඔගොල්ලෝ දැනගත්තා ජපානි කියන්නේ පගාව දෙනු නෙමෙයි කමිෂන් දෙනු නෙමෙයි ජපාන රජයේ. ජපාන රජයේ මේ අපේ එයාපෝට් එකේ හැදීම සඳහා ඊට අමතරව ඌ අර කද්ද ගමනාගමන මහා මාර්ගද ගුද මාර්ගද මට මතකත් නැහැ කාලකන්ණිය. ඌ අර හරියට බැලුවොත් එහෙම ඇඳුම් ගැලුවොත් එහෙම අර පන්සල් ඉස්සර බහිරෝෙන් අර පින් කැටරෝල් දාන්නේ බහිරෝෙක් වගේ නේ. නුඹුනියක් පොඩ්ඩක් නිකන් උපකල්පනය කරලා බලන්න විෂුවලි ඉමේජ් කරලා බලන්න කොහොම ඇදිද කියලා. කොහොම හරි ඒ අපිට ජපාන ආධාරයේ යටතේ ආපු ප්‍රොජෙක්ට් එකක් නැතුණත් RLL ද මොකද්ද මට මතකත් නැහැ. ඌ මේ කොළඹ සිට කොටුවේ සිට මාළඹේට තිබ්බේ රේල්වේ එකක්. ඒවා හැම ඔක්කොම ජපානයේ ප්‍රසිද්ධිය කිව්වම අල්ලස් ගැත්ත හැටි ඉල්ලපු හැටි වර්තමාන වෙනකොට තානාපතිවරයා මේක නිල වශයෙන් ප්‍රකාශ කරා. මේ කාලකන්ණි පර 70 ඇතුළට යා යුතුයමයි. දැන් අපි බැලුවොත් එහෙම කී දෙනෙක් ඇතුළට කියහල්ලකෝ බන්ධනාගාරගත වී ඉන්නවා. බන්ධනාගාරගත වී කියන්නේ නිල වශයෙන් වරදකරුවන් වේ අවුරුද්දක 20ක දඩුවමක් නියමේ කවුද? මහින්දානන්ද අලුත්ගමගේ නලින් ෆර්නෑන්ඩෝ අවුරුදු 25යි 25යිද 30ද 30 ඊට පස්සේ ඉන්නවා අවුරුදු 16කට SM රංජිත් SM චන්ද්‍රසේනගේ අර සිකියුරිටි ජොබ් එක කර හිටපු බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ඌ පරයා මහා ඇමතියා වුණා. SM ගේ ගෑණි දැන් මහනව ඇතුලේ. එතකොට SM ගෙදර අතේ මහනවා. මේක කරන්නේ දැන් නෑනේ ගෑණිගේ අතේ මහන්න වෙන්නේ. එතකොට තව බැලුවොත් එහෙම දුමින්ද සිල්වා මරණ දණ්ඩනය නියම වෙලා ඉන්නවා. එයා වරක වාට්ටුවට යනවා වරක යනවා කූඩුවට. ඊට අමතරව දුමින්ද දිසානායක මගේ මිත්‍රයා ඔන්න දැන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. කෙහෙලිය දුව බිරිඳ අද හවස බන්ධනාගාරගත වෙනවා. රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඒක අපිට හිතන්න පුළුවන් එහෙම වෙනවයි කියලා. ඒක තව කවුද බං? තව ඉන්නවා. ග්‍රීසියේ අනුර කුමාරගේ සල්ලි තැන්පත් කරයි කියලා මගේ මිත්‍රයා තුනිද හල්ලුව මං බලන්නත් යනවා. මොකද බෑනේ මිත්‍රයෝට කරදරයක් වුණාම බලන්න ඕන. අට පරිස්සම් කරගෙන ඉන්නේ නැතුව රණිලාගේ ලෙව කකා සූප්පු කර ඉඳලා එළියට ඇවිල්ලා දුන්නා අන්තිම මොහොතේ පළක් පාලා ඡන්දයට ඉස්සිලා අම්මට දිලි මුන් හිතුවා සුපුරුදු ක්‍රියාවලිය රටේ ගොන්නු ටිකට මේ වගේ දෙයක් දැම්මම පෙර පරිදි අගිලි කියලා. අන්තිමට මොකද්ද උනේ? අන්න සූප්පු ඇතුලේ. තව ටිකකින් මම බලන්න යනවා. මේ මිත්‍යා නිසා. කොහොමදත් ඔක්කොටම කියන්න තියෙන්නේ බෑග් ලෑස්ති කරගනින්න. මේ නිර්පරාදී දාන්න යනවනේ මේ අඬු නිකන්නේ මේ කිව්වේ කෙදිරි ගන්න එපයි කියලා. පොඩ්ඩක් කෙදිරි ගා හිටියා අඬුවත් අපරාධේ. ඒක නිසා තමයි ලක්ෂවිසි ගන්න ඡන්ද නැති උනේ. ඒ කෙදිරි ගෑවෙන්න කලින් දුන්නා නම් ඡන්ද ටික නැති වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. හැබැයි ඊළඟ මම අර කලින් වැඩසටහනෙත් කිව්වේ ඊළඟ පළාත් සභා ඡන්දයේදී අර අඩු වෙච්ච විසි ගාන වැඩි වෙලා more than 3 million. ඒ කියන්නේ ලක්ෂ 30කට යහගිය ප්‍රතිශතයක් දිනා ගන්නවා. ඒ ඡන්දයේදී ඒකයි කතා කරන්න දෙයක් නැහැ. 100%ක් සහතික ඇත්තක් මම මේ කිව්වේ. ඒක දිහා සහතික වශයෙන් කියන්න පුළුවන්. ඊට අමතරව මේක මේ නිවුස් දකින්නකොට ලංකාවේ YouTube අවකාශයේ පරයක් ඉන්නවා. කවුද පරයා?
පරය කවුද? නාති රැවුලා. ඌට මේවා දැනෙනවා කියන්නේ දැන් ඌ කිව්වේ ආපු ගාම කිව්වේ එන්නේ ඉස්සෙල්ලා මාලිමාවට කෝටියයි ආපු ගමන් මොකද්ද කොළඹ සන්නිය. අන්න කොළඹ සන්නිය ඇවිල්ලා ෆිල්ම් එක මතකනේ. අර කොමඩ් එකෙන් මේ මූණ හොදන්නේ කිසිම දැනීමක් නැහැ. ගමේ 70 පාලනය කරන්න තේරෙන්නේ නැහැ කියලා කිව්වනේ. හරි 70 නෙමෙයි. තෝ ඉවරයි. මතක තියාගන්න. ඔබට ආයි උගාවි ඉන්නේ ඔය බත් කන හරක් සෙට් එකක් ඉන්නවා. අරකෙකුට හරක් ටික සෙට් වෙලා ඉන්නවා. ඔබ නැවතත් ඔබට කියනවා නාකි පර රැවුලාට ඔයා දෙනු පරහට තමා සම්මතයේ ස්පීතාසිත කියලා. ඔබ කියපුවා මේ හර්ද සාක්ෂි දන්නවා මේවා පල්ලෙයා අරේ ගිහිල්ලා ගහපුවා ඒ ඔක්කොම බොරුද? ඒවා සියල්ල බොරු නෙමෙයි. ඒ නිසා ඔබට ඔබේ අවකාශයේ පැහැදිලිව පේනවනේ. මාස 2ක 3ක ඉඳලා එකම තැන සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය වැටිලා ඒ තැනම තියෙනවා. එක එක සබ්ස්ක්‍රයිබ් කරන්නෙත් නැහැ. ටික ටික ගැලවෙන එකයි වෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා නිවි සැනසille කේලිය රඹුක් වැල්ලට පවුලත් එක්ක බම්බු ගන්න දැන් පවුල වෙඩ යකෝ බන්ධනාගාරයේදී කොට දුව වෙනම තුන් දෙනාට කෑවේ අපෙන්නේ. තොපි කෑවේ අපේ. දැන් ඉතින් ගිහිල්ලා බන්ධනාගාරෙට ගිහිල්ලා අර මොන බද්දේකට කියන්නේ? හල්දේරම් බත්තක හිටපියව.